ගත්තා අපි යනවා. මේ තියෙන ඔබට මේ මිනිහක් සංරක්ෂණය කරන තියෙන ආකාරය. ඔව් බං. මෙන්න මෙහෙන් අපේ හෙල්මට් එක මෙහෙන්. දැවා. දැන් මංගාවුනා. ඉන්න බැලුම් එක. මෙයාලා මුළු වඩ නෑ මුකුත් වෙන්නේ ගන්න එකපාරටම පටෝන් ගායි. හරිය ගියා උරුස්සෙක් අන්න අර අපි කිව්ව ලස්සන view. අපේ යාළුවා ලොකු කඩදරක වැට්ටා වගේ බැංකුව දෙන්නේ නැද්ද සල්ලි? බැංකුව සල්ලි දෙන්නේ නැද්ද? මේක උදේලා යන්නේ. තාම නැද්ද? දුන්නද? ගත්තා සල්ලි ගත්තා අපි යනවා. හෙලෝ ගයිස් අපි යන්නේ ගයිස්. අපි ATM එකකට ගියා 5,50,000ක් ගත්තා. 5,50,000ක් ගත්තා. අපිට පෙනියනවා පොඩ්ඩක් ට්‍රැෆික් එක පොඩ්ඩක් වැඩි කියලා. අපි දැම්ම මේ අවස්ථාවේදී අපි දැම්ම බීච් එකට. හොඳට බලා ගන්න අපි බලමු දැන් මේ ටිකට් කඩන් දැන්නේ. මේ හරි අපි පොඩ්ඩක් නවත්තනවා. අපි ඉස්සරහට ගිහලා අපි බීච් එකේදී අපි කතා කරමු. ඕකේ? 5 minutes later. YouTube channel එකක් අපි දාලා තියෙන්නේ. ඔන්න අපි guys මේ beach එකට ආවා. අතර බලාගන්න මේ ශාරුක් ඛාන්ගේ මල්ලි අපි කාන්න අපි ආවා. ගේමක් දීලා ගියා. අවුරුද්දේ වැඩි කරේ ඉන්නවා. guys අපි ආවා යාළුවනේ beach එකට. මේක ඇවිල්ලා Browns Beach. පාරෙන් ඉස්සරහට බලාගන්න පුළුවන් Browns Beach එක කොයි වගේද කියලා. හොඳට බලාගන්න guys. මේ තියෙන Browns Beach එක. අපි ආවා. අවුඩ ඉන්නවා අන්න හොඳට බලා ගන්න මේ සූම් කරලා අපි වෙන්නන්න සූම් දෙන්න ඒක වෙනම කතන්දරයක් අපි මේ පස්සේ සූම් එක පෙන්නන්නම් ඔයාලට තේරෙන්නේ නැති මේ අවස්ථාවේදී දැල්ල උචිතම අවස්ථාවක් තියෙනවා. උචිතම අවස්ථාව ගයිස් මේ ඉන්නේ සුන්දර නිගම්බු වෙරළ තීරය. නිගම්බු වෙරළ තීරය ඔබට පේන වෙති අද දින රැල්ල මහා විශාල ප්‍රමාණයකින් රැල්ල ගහන ආකාරය ඔබට පේන්නේ. රැල්ල ගහනවා ඒක වෙනම කතන්දරයක්. දැන් අපි දෙන්න යනවා ජොගින් පාක් කරහා ගියමන් කර යනවා. මේ ඉන්නේ මගේ යාළුවා. හැම වැඩක්ම කරන්නේ මෙයා තමයි හෙල්මට් ඔක්කොම විශ්සගෙන හැමදේම කරනවා මෙයා. මෙයා තමයි හැමදේම කරන්නේ. ඒක වෙනම කතන්දරයක්. අද සෙනග ටිකක් සාමාන්‍යයෙන් අරයිවල් 1,50,000ක් තියෙන ආකාරයක්. ඔව් එච්චර තියෙනවා අපිට හොඳට. ඔයාලට පෙනී ඇත මේ හරිය ඕකෙන් තමයි මචං සුනාමි එනවද නැත්ද කියලා මේ දෙකේ තියෙන ටවර් එක. ඔයාලට පේන නැති කවුද? ඔයාලට පේන නැති අපතර කපල් යනවා මේ ඉන්නේ ඒ වගේ කපල් එකක්. ඒක විරූපණය වෙනවා. ඒක වෙනම කතන්දරයක් අපි දෙන්න දැන් අපි දෙන්න එන්ජොයි කිරීම සඳහා සියල්ල සූදානම්. උදේට බලා ගන්න ළමයි. මේක ඇවිල්ලා ගම්බු බීච්.
අපි දෙන උඩට නගිමු. අම්බෝ නගින්නවා බුවන්ගේ දෙන්න. අවදානම් වැඩි මචං. මේ හරියේ ඔයාලා දැකලා පුරුදු කෙල්ලෙක් ඉන්නවා කියලා හොඳට තරහන් කරගන්න මේ හරි. මේ අන්දමන ඔව් ඔබ අඳුරනයි යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් ඉන්නවද නැද්ද? ඔබගේ වාරයයි මේ. ඔබට කැමති නම් ඔබගේ මනාපය පළ කිරීමේ අදහසක් දැක්ද? ඔබ කැමති ඊළඟ පාර අපි එන්න බීච් යනවද? මීදුම් බීච් යනවද? ඔබගේ වාරයට දැන් සිට ඊග බීච් ආවනේ. ඔව් ඔයාලා තමයි ඊළඟට සිලෙක්ට් කරන්න ඕන අපි කොහෙට යන්නේ? කොළඹ BAMICH. Yeah, Colombo Beach, but because Nigambu Beach, actually Nigambu Beach also good, but all beautiful. Yeah, very beautiful. I know, but too much problem is that all common. Actually, because I don't know. මේ තියෙන ඔබට මේ මිනිහක් සංරක්ෂණය කරන්න තියෙන ආකාරය. ඔව් බං. මෙන්න මෙහෙන් අපේ හෙල්මට් එක මේ විදියට තියලා තියෙනවා. බලමු කොහෙද ඉන්නේ කියලා. හෙල්මට් එක නැතුනොත් ඉවරයි. ඒක වෙනම කතාවක්ද? Vlog TV වෙලින් ඔබට මේ පුත්තන නිගම්බු බීච් එකේ සිටින අප දෙදෙනා මාලික වාර්තාකරු අශාන්ෂානුක මක්ෂාන් සහ සන්දු රසාංජන කැමරා අධ්‍යක්ෂක එසේම අද දින මට හුදු වෙනවා තව voice cut because brother this is a dangerous problem because we go other side come guys ඔයාලට පේනවා ඇති මේ හරිය ලස්සන සත්තු జాති ඉන්නවා ඔයාලට මේ හරිය හොඳට බලන්න කනවා වගේ නේ ඔයාලට පේන්නේ නැද්ද මෙහෙද මේ ඔයාලා හොඳට බලන්න මේ හරිය මාළු පැටවෝ ඉන්නේ පෙන්නන්න යා ගයිස් ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න මගේ සබස් වලට වස් වෙනවා ඒක වෙනම දෙයක් නෑ නේද මේ ගයිස් මාළු because fish is under the bed but side this guy ඔයාලට පේනවා කියලා ලස්සන කකුල් වෙක් ඉන්නවා ඒ වගේම ඔයාලට දැන් මෙතන පිටින් යනවා මාළු ඉතලක් තියෙන ආකාරය hello guys නෑවා ෆෝන් එකත් එක්කම නෑවා මේ ඉස්සරහට වෙච්චනා ශ්‍රී ලාංකික ඔයදම කකුලුවා කකුට්ටා අන්න ගයිස් බලන්න උගුරනේ ගන්නේ මෙන්න බලන්න ළමයි දෙන්නේ දෙන්නම් කරන ආකාරය දැන් ලොකු වලක් දින්න ලිනස් කරනවා එතන ලොකු ලිනස් කරනවා මේ වෙත අපිට බලන්න පුළුවන් මොකද්ද මූද නෙමෙයි India din dapur bete ne hoy India ki mikro ne ba ya dakne ko ba India oh ya batat de oh gedara inde ba අපි වගේ ඇවිල්ලා බාහනේ කපල් ඉන්නවා යාළුවා ළමයි ඉන්නවා කොච්චර ප්‍රශ්න තිබ්බත් මේක කොච්චර සතුටින් ඉන්නවද උදාහරණ අන්න අපිට ළඟා වෙනවා මේ බැලුන්නකට ඊයාමනේ පයිසෙත් ළඟා වෙනවා ආයෙත් දෙතෙන් අපි දෙන්න ගිහලා අනේ කයමට තමයි මේ සූදානම් වෙන්නේ යානියා බැලුන්නේ අපිට සෙල්ලම් කරන එක්කනේ
ගන්න එකට ගත්තා. වැඩ පාඩු මේක ඒ දෙන්නේ ඩොට්ස් එකනේ අපේ විතර එන්නේ මෙව්වා. ඔව් ගණන් බැරි. ඉස්සක හැත් එක්කම දාලා තියෙන මේක කිසි දෙයක් නැහැ. හැත් එක්කම දාලා තියෙන. උරුදු වඩ ශ්‍රී ලංකාවේ උරුදු වඩ මෙන්න මෙයා කාට උරුදු වඩ මෙන්න මෙයා කාට දිසන උරුදු වඩ ගයිස් දැන් කතා කරන්න බෑ මේ ඒක හරි රහයි යාත් ඒක මාල් හතර නෑ හිතුවත් මෙතන හත් තියෙන්නේ අය පොඩ තෙල් වැඩි ඒකේ තෙල් වැඩි මෙන්න මෙයා කාට ගයිස් බලා ගන්න මෙන්න මේ උරුදු වඩේ කට රොබන හැටි බාන්න සුපිරියා රහේ පොඩ කතා කරගන්න අමාරුයි ඒක ඒක සාමාන්‍යයෙන් ඒ වගේ රහ අයියෝ අහගා ඕල් තුන මම වගේ අදින්න ගන්න ජීවිතේ පස්සේ නෝ ඔව් පස්සේ කියන්නේ ජීවිතේ කඩාවක් නෑ පස්සේ එන්න නරඹට ජීවිතේ සුන්දරයි දමන්න මායි තාන්න ඔව් අයිලා බීච් එකේ ඇවිත් ඔව් පුඩි කාලේ නෑ කරේ යාළුවෙන්නේ ඒක තමයි යාළුවෝ දෙන්නේ ඒ වගේ තමයි අපි කවා ගන්නවා මේක ඉවරයි ඉන්නේ අපි හරිද ඔව් අපේ එන්න සීන් එකක් නෑ අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ඔව් දන්නේ සමාජික සිතන විදිහ සමාජයේ ඔයගොල්ලෝ දෙන්නේ කාස්ට් එක කරපුවාම හිතන්නේ කොල්ලු කාර්යය එහෙම නෙමෙයි අපි ඇවිල්ලා පෙර පාසල් කාලෙක පෙර පාසල් අවදී ඉඳන් හොඳම යාළුවෝ අන්න තාදින අපි නෑ වා ඒක වෙනම දෙයක් මොනවාද because ඉතින් බලන්න ලස්සන කපල් එකක් ඉන්නවා මට කපල් එකක් දෙන්නේ හරි මාදනීය හරි ආදරණීය ඒවයි මට ඉස්සරහයි කටින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා උදේ අදගෙන ගියොත් මොනවද වෙයිද කියන ඒ තමයි මෙන්න අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුණා හලෝ hello කිව්වා සමත්දාගෙන මරුමලේ ටෙක්නොලොජියා අදලාට ඉස්සරවා තාරේ නෑ මම යනවා ඉස්සර අතර එනවා නමස්කාර ඒ පාරන නෑ ඒ පාරන යන්නේ මම හොදට නෑවා ගන්න දෙයක් නෑ පොල් දෙක මමත් ඉවරයි එයාලා ඉන්න හොඳට මම නාලේ ඉන්නේ මේ වාන්න ගයිස් අපේ සානුගිරි හවුන්තර බලන්න නාලා ඉන්නේ ගයිස් නාගන්න අන්වා කියලා වෙන්නේ දැන් හොඳට ඕගොල්ලෝ නිරීක්ෂණය කරන්න අපි දැන් ආයෙ යන්න කොහෙද සානුගිරි මෙයා පරිසර හිතකාමී ආරක්ෂකයෙක් ඔව් අපි අරලා බලමු භූතයෙක් ඉන්නවද පිසාචයෙක් ඉන්නවද මල පෙරේතයෙක් ඉන්නවද කුම්බාණ්ඩයෙක් ඉන්නවද නෑ මුකුත් වෙන්නේ ගන්න එකපාරට පටෝන් ගායි ඔන්න ඔය දාලා තියපම් අපිට වැඩක් නෑ ඔය පොත ඔන්න ඔය තියපම් දැන් කනේද පරිසර හිතකාමී ආදර්ශයන්නේ අපි කොහෙට හරි තුම්බක්කියකට දාමු පොතේ දැන් මට සිරි නෑවා දැක්කද ගයිස් හලෝ ගත්තා මඤ්ඤොක බෙරි තියෙනවා සමෝස කෑවා දැන් මනගම
අපි බලන්න කන්න බලාපොරොත්තු වෙනවා තමයි හරි. තාම හරි කන්න බලාපොරොත්තු වෙන එක වෙනම දෙයක්. අද කනවා. කාලේ ගෙදර යන්න බෝරා. ඔව්. ඒක දෙනවද මෙන්න කන්න. ඔයාලා කන්න කාලේ බලන්න ආසි කරන අපි දැන් මේක. අපි දෙන්න ඉඳන් ප්ලේස් එකක් ගන්න. අපි මේ දෙන්න දැන් අල්ලන්න අපි දෙන්න මොකද දැන්. ඔව් දැන් ආපොත් එක්ක අපිට කරදරයි. අපි නැවතත් ආවා අපි ගත්තා කාලේ කෑමට සමෝසා ඒ ලාංකික ආහාර තමයි මේවා. අපි එහෙනම් මෙතන බලමු. ඔයාගේ මොනවද ස්ටුඩන්ට් මන් කියන්නේ? අතක මේක හොඳයි. අඩේ කාකු ඉන්නෝනේ පොඩ්ඩක් උඩ බලන්න. අපි නාන්න වෙන්නේ නැත්තම්. ගයිස් මේක හොඳයි. ආයේ එන්නට ආයි ජීවිතේට එපා. ඔව් පොඩ්ඩක් ඉතින් අවුලක් තියෙනවා. ඔබලා කාලා බලන්න. ඔව් කාලා බලලා ටේස්ට් හොඳයි නම් ඔයගොල්ලෝ ගන්න. එන්නට මට ආයෙ එපා. මට එපා. මේ මෙයා නම් අර මේ කරුණ වල කලින් දන්නේ. දිගම දිග නායක අපි බලමු යාර. ඔයාලට පේනද මෙතන කබඩේ තියෙන්නේ? අපේ යාළුවෙක් හම්බුණා. මම බලන්න ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න මෙතන තියෙන කී කැලේ දාපුවා මම බලනවා. ඔයාලා කැලේ නේද මේ කැලේ? මම බලන්නේ නේ. ඒක තමයි යනවා. තාම ගියේ නෑ. තවත් තුනක් වගේ යාට. තවත් තවත් දෙනා ආයා ගියා. ඔය ඔබේ ගියා. දැන් පස්සේ අපි යාළුවා පරිමෙන් ගත්තා. Drinking. Tapi dua lekane අපි මොනවා පත්තේ මේ හැමතැනම කබල් තියෙනවා ඒක හින්දා අපි කරනවා. අදේ මේ බීච් එකේ බොනකුත් තියෙනවා. මේක මෙයාලා කියන විදිහට ඉබ්බෝ ඉන්නවලු. ඉතිනලු නේද? ඔන්න. අස්තන විදිහට තියෙන මෙතන නා. ඒක කියන්න බැරිද නම් අස්තනයි. පොඩ්ඩක් හිතන් හිටියේ පොඩ්ඩක් දිගයි කියලා. තරුණිය පොඩ්ඩක්. ඉන්නේ පොඩ්ඩක් ගහන්න වරනවාද මන්ද ඒක. පොඩි පොඩි අවුටි යතිය නෙට් එකට කොට වෙලා දිනවා. නැත්තත් ඒ වගේ නැත්ත මම හිතන්නේ භාගයක් තාම අතේ වගේ. දැන් අපි හපු ගන්නවා ඔබගේ ආඩින්දෙන් නැවත හමු වීමට බලාපොරොත්තු වෙන්නේ සජීව නිගම්බු කොරන්ඩ බ්‍රිජ් නෝ නිගම්බු බ්‍රවුන්ස් බීච් නිගම්බු බ්‍රවුන්ස් බීච් එකේ සිට නැවත ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් සමු ගන්නවා. සුබ දවසක්. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. guys bye cheerio goodbye. දැනට අපි බ්‍රවුන්ස් බීච් එකෙන් සමු ගන්නවා. ඔබගෙන එන මම සෞන්දර්ය සංජන මේ ශානුක
එහෙනම් guys අපි යනවා bye goodbye see you yeah bye